මේක ලියන්නේ ප්‍රේම කීර්ති අල්විස් එඩ්වඩ් ජයකොඩ් දවසක් යනවා ප්‍රේම කීර්තිව හම්බෙන්න අයියේ මට සින්දුවක් ලියලා දෙන්න කිව්වම අනේ මල්ලි මම මේ අඩියක් ගහන්න යන්නේ බං කරුව අයියත් එක්ක කරුණා තබේස් එකටත් එක්ක මම හරියන්නේ මට බෑ අනේ රෝහණ අයියා මෙලඩියකුත් දාලා තියෙනවා අයියේ අනේ මම රෝහණ මෙලඩියක් දෙන්න මොකද මෙලඩියක් තියෙනවා කියන්න බලන්න මෙලඩි දැන් එඩ්වඩ් ඉතින් මෙලඩි හම් කරනවා ලා 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 ලේ ලා 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 පොඩිනේ බං වර්ස් එක ඔක්කොම දාලා සින්දු අන්තරා කොටස් ස්ටායි කොටස් ඔක්කොම ටික ලියලා තියෙනවා අයියේ මට වචන ටික සරල වචන දෙක සමානල යා මල ළඟ ඔය වචන දෙක දෙන්නයි සමානල යා මල ළඟ වචන දෙක දෙන්නයි ආයි මෙලඩි දාපන් ලා 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 සමනල යා මල හාලම යාසේ බාල් ළමා වයසේ කියලා මෙහෙම කරලා ගුවන්විදුලි සංස්ථාවේ බිත් කැන්ටිමේ බිත්තියට හොම තිබ්බක් පොලේ ලියන් කිය යතම් මේ තමයි යමන් කියලා කිව්වා. ඔකේ තේරුම මෙහෙමයි. සමනලයා මලහාලම යාසේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එකයායේ ජීවිතය අර විනාඩි 15 සින්දු ලියලා. යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි දෙන්නයි ගෑනු ළමයි. පිරිමි ළමයි දෙන්නම ගෑනු ළමයට කැමති. එක්කෙනෙක් ඇත්තටම ආදරේ අනිත් කෙනාට ආදරේ නෙමෙයි වනේ. මලට වසා පැණි බීරිසිසේම. එතකොට ඔය දැන් මල තමයි ගෑනු ළමයා සමනලයා තමයි අර වෙන ආසාව තියෙන පිරිමි ළමයා. ළමයා තමයි අර ඇත්තටම ආදරය කරන පිරිමි අහිංසකයා. ඔව්. මලට වසා පැණි බීරිසිසේම සමනලයා පියඹූ දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා. අර එන ආදරයක් තියෙනවා. හැබැයි ඌ දකින්න උට නෙමෙයි කැමති කෙල්ල කැමති අර කොල්ලට. ඇත්තටම ආදරය කරන කොල්ලට නෙවෙයි අනිත් කොල්ල තමයි කැමති. එතකොට ඒ කොල්ලා ඇවිල්ලා ඒ වැඩේ කරගෙන යනවා. මූ බලන් ඉන්නවා ඌ ළමයා. පව් ඉතින්. මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොට දෝ ඇඬුවේ. යකෝ පිස්සුද මම උඹාඩන්නේ අර කෙල්ලටවත් ගහනක් නෑ මම දාන්නේ. ඒ මල නොදනී ඒ මල පරවි සමනලයා කොතනේ. මල කෙල්ල ඉවරයි දැන්. කෝ අබුකෝ ඌ නෑ. ඔක තමයි මම පටන් ඉඳපන් උඹට හොඳයි ඔය විච් එක. ඒ හොඳයි නේ මේක තමයි කියන්නේ. පාඩිය අනන්න දෙන්නපන් ඉතින් මේ විච් එක බලන්න සමනලයා කොතනේ. ඕකේ. හරි. සමනලයා මලහාලමයාසේ බාල ළමා වයසේ පෙර තිදෙනා සිටියේ එකයායි ජීවිතයේ කරුණේ
සමනලයා මලරා ළමයාසේ බාල ළමා